හාමිනේ කියන්නේ මොන රට මුළු රටටම රසට කේක් හදන එක්කනේ. හිඳ ඉදුල් කරනුයේ දැන් මනා. මේක මනමාල හාමිනේ මහත්තයා කියලා හරියන්නේ. මේක මනමාල හාමිනේට දෙන්න ඕනේ. මුළු ජීවිත කාලයම මින් ඉස්සරහට නේද? ඔයාලා දන්නවද රහසක් මේ මනමාල හාමිනේ කියන්නේ මොන රට මුළු රටටම රසට කේක් හදන එක්කනේ. ඔයාලට හැමදාම කේක් හදලා දෙන්න කියලා හැම තමයි මේ කියන්නේ කේක් හදලා දෙන්න. බත් හදලා දෙන්න, රසනහර පිනෑන එක එක දේවල් හදලා දෙන්න, කියුට් කේක් හදලා දෙන්න, ලොකු ඒවා හදලා දෙන්න කියලා තමයි මේ මනමාල හාමිනේ කොහොමදනේ නේද? මාතර හදලා දෙනවනේ. එහෙනම් කැමති තරම් රස කෙවිලක් කරන් මාතර කවන්න. මාත්‍ය කන්න උරයි දන්නේ නේ. අන්න උරයි නම් එහෙම අර චුට්ටම් වට්ටිච් එක ආව. YouTube එකෙන් යන්න කියලා කතන්දරේ කියලා කවට අපි මොකද කියන්නේ. දැන් මනමාල මහත්තයා තෝරලා හරියන්නේ. ආදල් බර හාමිනේට කතා අවස්ථාව ගන්න කොහොමද කියන්නේ. මනමාල මහත්තයා ඉන්නත් බය වෙන්න ඕනේ. ඇතුලේට මනමාල හාමිනේ කවන්න හරි සූරයි ඈ. ඒවලට හරි සූරයි. ඉතින් මනමාල මහත්තයා තොන්නේ මනමාල හාමිනේට නිකම්වත් කවලා හරියන්නේ නැහැ. ඕකට එකතු කරන්න ඕනේ මොනවද දන්නවද? ආදරේ ගෞරවයේ සෙනෙහස දයාව ලැබෙදියා ආරක්ෂාව මේ කියන ඔක්කොම දේවල්